හිතන්නකො මචන් ඔයා රෑ 12ට නිදාගන්න යන්නේ. එළියට බැලුවම තාමත් හොඳටම ඉර පායලා. පාන්දර 3ට ඇහැරලා බලනවා තාමත් දවල් වගේ. ඔයාට පිස්සු හැදෙයි නේද? ඒත් මේක පිස්සුවක් නෙවෙයි. මේ ලෝකේ ඇත්තටම තියෙන මාස 4ක් එක දිගට රෑ නොවන ඉර බහින්න නැති රටක්. අද නොදුටු ලෝකයේ තුලින් අපි යන්නේ නෝර්වේ රාජ්‍යයට අයිති සෝල්බාඩ් දූපත් වලට. මෙහි අප්‍රේල් 20 ඉඳන් අගෝස්තු 22 වෙනකන් හරියටම දවස් 124ක් එකම මොහොතකටවත් ඉර බහින්නේ නැහැ. එතකොට මෙහි මිනිස්සු වැඩට යන්නේ කොහොමද? නිදාගන්නේ කොහොමද? ළමයි ඉස්කෝලේ යන්නේ කොහොමද? කෑම කන්නේ කීයටද? අද අපි බලමු රෑ නැති රටක ජීවිතය ඇත්තටම කොහොමද කියලා. වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න. මොකද අන්තිමට කියන දේ අහුවම ඔයාට හීතල වෙයි. ඉස්සෙල්ලම බලමු මේක වෙන්නේ කොහොමද කියලා. මේක මැජික් එකක් නෙවෙයි, පිරිසිදු විද්‍යාව. අපේ පෘථිවිය සූර්යයා වටේ කැරකෙනකොට ටිකක් ඇලවෙලා තමයි කැරකෙන්නේ. අංශක 23.5කින්. මේ ඇලවීම නිසා තමයි අපිට සුතු 4 හැදෙන්නේ. දැන් උත්තර ධ්‍රුවයට කිට්ටු රටවල්, ඒ කියන්නේ ආක්ටික් කවයේ ඇතුලේ තියෙන නෝර්වේ, අයිස්ලන්තය, ස්වීඩනය, ෆින්ලන්තය, ඇලස්කාව, කැනඩා වගේ රටවල් වලට අප්‍රේල් ඉඳන් අගෝස්තු වෙනකන් ගිම්හාන කාලයේදී පෘථිවිය ඇලවීම නිසා සූර්යයා සම්පූර්ණයෙන්ම බහින්නේ නැතුව අහසේ වටේටම කැරකෙනවා. අපිට ඉර බහින්නේ හවස 6ට නම් මෙයාලට ඉර බහින්නේ නැහැ. රෑ 12ටත් ඉර මුදුන් වෙලා තියෙන්නේ. මේ සංසිද්ධියට කියන්නේ මිඩ්නයිට් සන්, එහෙමත් නැත්නම් මැදියම් රෑ ඉර කියලා. සෝල්බාඩ් කියන්නේ ලෝකේ මේක හොඳටම අත්විඳින්න පුළුවන් මිනිස්සු ජීවත් වෙන උතුරු කෙළවරේම තියෙන නගරයෙන් එකක්. සෝල්බාඩ් කියන්නේ සාමාන්‍ය නගරයක් නෙවෙයි මචං. මෙහි ජනගහනය 2500යි විතර. ඒත් මෙහි හිමවලහ ඉන්නවා 3000කට වඩා. ඒ කියන්නේ මිනිස්සුන්ට වඩා වලස්සු වැඩි. මෙහි ගෙදරින් එළියට යනකොට ගිනි අවියක් අරන් යන එක නීතියෙන්ම අනිවාර්යයි. වලස් ප්‍රහාර වලින් බේරෙන්න. පාරේ යනකොට පෝලා බෙයා ඩේන්ජර් කියලා බෝඩ් ගහලා තියෙනවා. උෂ්ණත්වයේ ගිම්හානයේදී සෙල්සියස් අංශක 5-7යි. ශීත කාලයේදී නම් -30 වෙනවා. මාස 4ක් එක දිගට ඉර පායනවා වගේම ශීත කාලයට මාස 4ක් එක දිගටම මුළු රටම කළුවරයි. ඉර උදා වෙන්නෙම නෑ. ඒකට කියන්නේ පෝලා නයිට් කියලා. ඒ කියන්නේ අවුරුද්දෙන් මාස 8ක්ම මෙයාලා ඉන්නේ අසාමාන්‍ය ලෝකෙක. එක්ක දවල්ම දවල්, එක්ක රෑම රෑ. දැන් එමු අපි හැමෝටම තියෙන ප්‍රශ්නෙට. රෑ 12ටත් එළිය දවල් වගේ නම් මේ මිනිස්සු නිදාගන්නේ කොහොමද? blackout curtains, කළු තිර. මේ හැම ගෙදරකම, හැම හෝටල් කාමරයකම ජනල් වලට 100% එළිය වහන හයිය ඝනකම කළු තිර රෙදි ගහලා තියෙනවා. මේවා නැතුව මෙහි ජීවත් වෙන්නම බෑ. රෑ 10ට විතර කට්ටිය මේ තිර වහලා බලෙන්ම රෑ කරගන්නවා. ඇස්වැසුම්, ගොඩක් අය නිදා ගන්නකොට අයිමාස් දාගෙන තමයි නිදාගන්නේ. නැත්තම් මොලේට දැන් දවල් කියලා සිග්නල් යනෝලු. වේලාවට වැඩ. මෙහි මිනිස්සු ඔරලෝසුවට තමයි වැඩ කරන්නේ. එළියේ ඉර පායලා තිබ්බට කමක් නැහැ. ඔරලෝසුව තමයි දෙවියන් වගේ. ඒත් වෙනස තියෙන්නේ හවස වැඩවලදී. ලංකාවේ අපි හවස 6ට ක්‍රිකට් ගහන එක නවත්තනවා කළුවර වෙන නිසා. මෙහෙ ළමයි රෑ 11ට 12ටත් එළියේ පාකිකී සෙල්ලම් කරනවා. මොකද දවල් වගේ එළියනේ. ගොඩක් අය හවස 6ට වැඩ ඇරිලා කෑම කාලා ආයෙත් රෑ 10ට විතර හයිකින් යනවා. මාළු බානවා, BBQ දානවා. රෑ කියන සංකල්පය මෙයාලට නැහැ. නිදා ගන්න වෙලාව විතරයි තියෙන්නේ. කඩවල් නම් රෑ 11-12 වෙනකන් ඇරලා තියෙනවා. බාර්, රෙස්ටොරන්ට්ස් නම් පාන්දර 2-3 වෙනකන්. මොකද එළියේ දවල් වගේ නිසා කාටවත් ගෙදර යන්න හිතෙන්නේ නෑලු. මේකේ වාසිත් තියෙනවා, දරුණු අවාසිත් තියෙනවා මචං. වාසි, එනර්ජි වැඩි. මාස 4ක් එක දිගට වයිටමින් D හම්බෙනවා. මිනිස්සු ගොඩක් ඇක්ටිව්, ડિප්‍රෙෂන් අඩුයි. ටූරිසම්, මිඩ්නයිට් සන් බලන්න ලෝකේ වටේම ලක්ෂ ගණන් සල්ලි වියදම් කරලා මිනිස්සු එනවා. ගෝල්ෆ් ගහනවා රෑ 12ට. වැඩිපුර දේවල් කරන්න කාලය තියෙනවා කියලා මිනිස්සුන්ට දැනෙනවා. අවාසි, මේක තමයි දරුණුම හරිය. ඉන්සොම්නියා, නිින්ද නොයාම. 9කටම විතර මේ කාලයට නිින්ද යන්නේ නැහැ. කොච්චර කළු තිර ගැහුවත් ඇඟට දැනෙනවා දැන් දවල් කියලා. මාස ගාණක් හරියට නිින්ද නැතුව මිනිස්සු පිස්සු ඇටෙනවලු. මතක ශක්තිය අඩුවීම. නිින්ද මදි නිසා වැඩ කරන අයගේ ඉගෙන ගන්න ළමයින්ගේ මතක ශක්තිය අවධානය 50කින් විතර අඩු වෙනවා. මානසික ආතතිය. පැය 24ම එළිය නිසා මොළයට විවේකයක් නැහැ. ගොඩක් අයට ඇන්සයිටි, ස්ට්‍රෙස් හැදෙනවා. ඩොක්ටර්ලා මෙලටොනින් පෙති දෙනවා නිදා ගන්න. අපරාධ. ගිම්හාන කාලේ එළිය නිසා මත්පැන් බීලා රණ්ඩු සරුවල් අපරාධ වැඩි වෙනවා කියලා පොලිස් වාර්තාවල තියෙනවා. මොකද රෑ කියලා භයානක හැඟීමක් නැති නිසා. දැන් ඔයා හිතනවා ඇති අනේ අපේ මාස 4ක් දවල්ලා මාරයිනේ කියලා. ඒත් කතාවේ අනිත් පැත්තත් අහන්න. ඔක්තෝබර් ඉඳන් පෙබරවාරි වෙනකන් හරියටම මාස 4ක් මෙහෙ එකම එක මොහොතකටවත් ඉර උදා වෙන්නේ නැහැ. මුළු රටම මහ කළුවරේ දවල් 12ටත් මහ රෑ වගේ. මේ කාලෙට තමයි ඇත්තම ප්‍රශ්නේ එන්නේ. මිනිස්සුන්ට සීසනල් ડિප්‍රෙෂන්, එහෙමත් නැත්නම් පෝලා නයිට් ડિප්‍රෙෂන් හැදෙනවා. ඉරක් දකින්නේ නැතුව මාස ගාණක් ඉන්නකොට මිනිස්සු ගෙවල් වලට වෙලා ඇල්කොහොල් වලට විෂාදයට ඇබ්බැහි වෙනවා. සියදිවි නසා ගැනීම පවා වැඩි. ඉර පායන කාලේ හිටපු සතුට කළුවර කාලේ එනකොට සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒ නිසා මෙහෙ මිනිස්සු කියන්නේ අපි ජීවත් වෙන්නේ අන්ත දෙකක කියලා. එක්ක නිමක් නැති දවල්, එක්ක නිමක් නැති රෑ. ඉතින් මචං, රෑ නොවන රටක ජීවිත කියන්නේ සුරංගන කතාවක් නෙවෙයි. ඒක අභියෝගයක්.
සොබාදාමට අභියෝග කරලා තමන්ගේ ශරීරයේ ඔරලෝසුවත් එක්ක යුද්ධ කරලා ජීවත් වෙන මිනිස්සු ඉන්න රටක්. අපිට ලංකාවේ හවස 6ට ඉර බහිනකොට අනේ දවස ඉවරයි කියලා හිතෙනවා. ඒත් සෝල්බාඩ් එකේ මිනිස්සුන්ට දවස ඉවරයක් නෑ. ඒක ආශිර්වාදයක් වගේම සාපයක්. මේ වීඩියෝ එක බලලා ඔයාට මොකද හිතුනේ? ඔයා කැමතිද මාස 4ක් එක දිගට ඉර පායන රටක ජීවත් වෙන්න? නැත්නම් අපේ ලංකාවේ හවසට වරුව රැට රෑ තියෙන ජීවිත සැපද? කමෙන්ට් එකේ අනිවාර්යයෙන්ම ලියන්න. තවත් මේ වගේ ඔයා දැකලවත් නැති නොදුටු ලෝකයේ පුදුම හිතන කතා දැනගන්න නොදුටු ලෝකේ channel එක subscribe කරලා සීනුව ලකුණත් ඔබන්න. මේ වීඩියෝ එක share කරලා යාළුවන්ටත් මේ පුදුම ලෝකෙ පෙන්වන්න. එහෙනම් අපි ඊළඟ අමුතුම රටකින් හමු වෙමු. ආයුබෝවන්.